ජර්මන් ඉංජිනේරු තාක්ෂණයේ සුපිරිම නිමාව අඩුමිලකට අත්විදින්න පුළුවන්. ලංකාවේ තරුණ පරම්පරාවේ හීනයක් වුණු BMW G310R. වීඩියෝ එක ලයික් එකක් දාන ගමන් අපි කතාව පටන් ගමු. ඇත්තටම මේ බයික් එක මුලින්ම ලෝකෙට හඳුන්වලා දුන්නේ 2015 වසරේ නොවැම්බර් මාසයේදී EICMA මිලාන් සංදර්ශනයේදී. BMW සමාගම TVS සමාගම එක්ක 2013 අප්‍රේල් මාසයේදීම දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරීත්වයක් ගොඩනගා ගත්තා. ඒ හවුල්කාරීත්වයේ යටතේ G310R ව්‍යාපෘතිය ආරම්භුනේ. එදා ඉඳන් අද වෙලකම් නේකඩ් බයික් කැටගරි එකේ ලොකු පෙරලියක් කරන්න මේ G310R එකට පුරුවන් වෙලා තියෙනවා. දැන් බලමු මේකේ හાર્ට් එක ගැන. මේකේ තියෙන්නේ 313cc liquid cooled single cylinder engine එකක්. මේ එන්ජින් එකේ විශේෂත්වය තමයි මෙයාගේ සිලින්ඩර් හෙඩ් එක අනිත් බයික් වලට වඩා අනිත් පැත්තට රිවර්ස් ඩිසයින් පිහිටලා තියෙන එක. මේ හරහා අශ්වබල 304c PS ශක්තියක් BMW නිල ඩේටා වලට අනුව 25.1 කිලෝවොට් අද සැහැල්ලුවතම 33.6 bhp ශක්තියක් සහ 28 Nm ටෝක් එකක් ජනනය කරනවා. මේක මැක්සිමම් টොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 143.144ක් වගේ වෙනකම් පහසුවෙන්ම ගන්න පුරුවන්. මේ පවර් එක වීල් එකට යවන්නේ 6 ස්පීඩ් ස්මූත් ගියර්බොක්ස් එකක් දීලා තියෙනවා. ඒ වගේම අලුත් මොඩල්ස් වල ස්ලිප් ඇන්ඩ් ඇසිස්ට් ක්ලච් එක එන නිසා ට්‍රැෆික් එකේ යනකොට ක්ලච් එක පාවිච්චි කරන එක හරිම ලේසි. පර්ෆෝමන්ස් පැත්තෙන් ගත්තොත් මේ බයික් එක පට්ට ඇග්‍රෙසිව්. BMW නිල දත්තවලට අනුව බර කිලෝග්‍රෑම් 158.5ක් වෙනවා. ඉන්දිය වෙළඳපොළ ලේඛනවල 164 කිලෝග්‍රෑම් ලෙසද සඳහන් වෙනවා. ඒ හින්දා හරිම සැහැල්ලුවට ඕනම වංගුවක් ගන්න වගේම ලේසියෙන් හසුරවන්න පුරුවන්. සිටි එකේ රයිඩ් එකක් යන්න වගේම වීකෙන්ඩ් එකේ ටුවර් එකක් යන්නත් මේක මරු. සේෆ්ටි එක ගැන කතා කරනවා නම් ඉස්සරහට අප්සයිඩ් ඩවුන් ගෝල්ඩ් ෆෝක්ස් සහ පස්සට ඇඩ්ජස්ටබල් මොනෝෂොක් එකක් එනවා. බ්‍රේක් වලට ඩියුවල් චැනල් ABS එක බයි බ්‍රේක් කැලිපර්ස් දීලා තියෙන්නේ. ඉතින් ඕනෑම හදිසි අවස්ථාවට බයික් එක පාලනය කරගන්න පුරුවා කියන විශ්වාසය උපරිමයි. මේකට එන්නේ 17-inch lightweight alloy wheels. Michelin Pilot Street tires එක කියන නිසා පාරේ හොඳ grip එකක් තියෙනවා. ඉස්සරහට 110/70 සහ පස්සට 150/60 wide tire එකක් තමයි එන්නේ. බොහෝ දෙනෙක් බලන දෙයක් තමයි තෙල් වැඩ කරන ප්‍රමාණය. සාමාන්‍යයෙන් මේ බයික් එක ලීටර එකට කිලෝමීටර් 28.4 අතර ප්‍රමාණයක් වැඩ කරනවා. ARI නිලදත්ත වැට අනුව සිටි රයිඩ් එකේදී 32.5 කිලෝමීටර් සහ හයිවේ රයිඩ් එකේදී